හායි. ඉතින් මේ දවස්වල ගොඩාක් තදින් අවුව පායන නිසා අපේ සම ගොඩක්ම අවුවට පිච්චෙන්න බලනවා. ඉතින් ඔයත් නිතරම එළියට යන කෙනෙක් නම් ඔයාගේ ස්කින් එකත් දැනටම අවුවට පිච්චිලා ඇති. ඉතින් මං අද අරන් ආවේ පියවර 3න් කොහොමද අපේ සන්බර්න් තත්ත්වයන් නැති කරගන්නේ, ඒ වගේම තමයි සන්බර්න් තත්ත්වයන් නැති කරගෙන තිබ්බටත් වඩා ඔයාගේ ස්කින් එක ක්ලියර් කරගන්න විදිය අද කියලා දෙන්නයි හදන්නේ. ඉතින් පළවෙනි පියවර තමයි හොඳට ඔයාගේ ස්කින් එක ස්ක්‍රබ් කර ගැනීම. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා කොෆි. කොෆි මේස හැන්දක ප්‍රමාණයක් අරගෙන ඒකට එකතු කරන්න ඕනේ ඇලෝවේරා ජෙල්. ඉතින් මේ දෙක මික්ස් කරලා හදාගෙන ඔයාට පුළුවන් මේක ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න. මේ විදිහට ඝනට හදාගෙන ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරලා ටික වෙලාවක් තියන්න දීලා තමයි ස්ක්‍රබ් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින්ම ඔයාගේ මූණ හොඳට පිරිසිදු කරගෙන දෙවනියට තමයි ඔයාගේ ස්ක්‍රබ් එක මූණට ඇප්ලයි කරන්න ඕනේ. දැන් මං ඉන්නේ මගේ මූණ හොඳින් පිරිසිදු කරගෙන දැන් හදන්නේ මං හදාගත්ත කොෆි සහ ඇලෝවේරා ජෙල් මික්ස් කරගත්ත ස්ක්‍රබ් එක මගේ මූණට ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ මුළු මූණෙම සහ බෙල්ලේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරගෙන විනාඩියක කාලයක් හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට අත් දෙක හොඳින් තෙත් කරගෙන ඔයාගේ මූණ හොඳට මෘදුව පිරිමදින්න ඕනේ වක්‍රාකාරව. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ සියුම්ම තමයි පිරිමැදීම කරන්න ඕනේ. අපි ගොඩාක් අත තද කරලා ස්ක්‍රබ් කරන්න ගියොත් අපේ ස්කින් එක සීරීමට ලක් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයා විනාඩි 2-3ක කාලයක් ස්ක්‍රබ් කිරීම මගින් ඔයාට පුළුවන් ඔයාගේ ඩෙත් ස්කින් එක අයින් කරගන්න. ඉතින් මේකෙදි ඔයාගේ අවුවට පිච්චුන සම ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් යන් දෙවනි පියවරට. දෙවෙනි පියවර තමයි ෆේස් පැක් එක. ඉතින් මේ ෆේස් පැක් එකටත් පුළුවන් වෙනවා ඔයාගේ අවුවට පිච්චුන සම නැවත යථා තත්ත්වයට පත් කරලා ස්කින් එක තිබ්බටත් වඩා පැහැයින් වැඩි කරගන්න මේ පැක් එක මගින් පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ කඩල පිටි. කඩල පිටි මේස හැන්දක ප්‍රමාණයක් ගන්න. බෙල්ලටත් එක්ක ඇප්ලයි කරනවා නම් මේස හැඳි 2ක ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ කොෆි ඕන වෙනවා. කොෆිත් ඒ ප්‍රමාණයෙන්ම ගන්න. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා යෝගට්. යෝගට් හරි මුදුවපු කිරි හරි මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. තවත් විශේෂ කාරණයක් තමයි ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් මේ සඳහා යෝගට් පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට රෝස වතුර ඔයාට පාවිච්චි කරලා මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ අමුද්‍රව්‍ය 3 හොඳින් මික්ස් කරලා පැක් එක හදාගන්න යන්නේ. දැන් හදාගත්ත පැක් එක මූණට සහ බෙල්ලට ආලේප කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ පැක් එකට යෝගට් එකතු කරපු නිසා හරිම කූලින් ඉෆෙක්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. මූණට හරිම සනීපයි මේ පැක් එක. ඒ වගේම තමයි කඩල පිටි සහ කොෆි කියන්නේ අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක්. ඉතින් මේ අමුද්‍රව්‍ය දෙකට පුළුවන් අපේ ස්කින් එකේ සන්බර්න් තත්ත්වයන් නැති කරලා අපේ ස්කින් එක ෂේඩ් එකකින් දෙකකින් අප් කරගන්න. ඉතින් මේ විදිහට මම මුළු මූණටම මගේ ෆේස් පැක් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් දැන් මම ෆේස් පැක් එක ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් විනාඩි 15ක ප්‍රමාණයක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ. මේ ෆේස් පැක් එක හොඳට ඔයාගේ ස්කින් එකට ඇබ්සෝබ් වෙනකම්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 15කට 20කට පස්සේ මගේ ස්කින් එකට ෆේස් පැක් එක හොඳට අල්ලලා හිටලා තියෙන්නේ. මේක අල්ලලා හිටිනකොට ස්කින් එකට තද ගතියක් දැනෙනවා. මේ ෆේස් පැක් එක සම්පූර්ණයෙන්ම වේලෙනකන් ඉන්න ඕනේ නෑ. ඔයාට මේක ඔයාගේ මූණට විනාඩි 15ක් 20ක් තිබ්බහම
හොඳටම ඇති. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක හොදලා ඉවත් කරගන්න. ඉතින් මම දැන් ෆේස් පැක් එක හොදලා ඉවත් කරගෙන එන්නම්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මං වීඩියෝ එකේ මුලින්ම ස්ක්‍රබ් කරන්න කලින් තිබ්බ මගේ ස්කින් එකේ කලර් එකට වඩා දැන් තියෙන කලර් එක අප් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. ස්කින් එක ක්ලියර් වෙලා තියෙනවා පේනවා. හරි, දැන් අපි යන් 3 වෙනි පියවරට. මේ පියවර තමයි අවසානම පියවර. ඉතින් ඉස්සෙල්ලාම ස්ක්‍රබ් එක කරා, ඊට පස්සේ පැක් එක ඇප්ලයි කරා. දැන් තියෙන්නේ අයිස් කැට වලින් ඔයාගේ මූණ හොඳට තවන්න. ඉතින් මේ විදිහට අයිස් කැට අරගෙන ඔයාගේ ස්කින් එකේ මෙන්න මේ විදිහට වක්‍රාකාරව තවන්න ඕනේ. ගොඩ වෙලාවක් එකම තැන අයිස් කැටේ තියාගෙන ඉන්න එපා. රවුමට මුළු මූණෙම අයිස් කැටේ යවන්න ඕනේ. මේකෙන් වෙන්නේ අපේ ස්කින් එකට හොඳ රුධිර ගමනාගමනයක් ලැබෙන එක. ඉතින් එමගින් පුළුවන් වෙනවා අපේ ස්කින් එකේ ගැටලු ගොඩාක් निराකරණය කරගන්න වගේම ක්ලියර් ස්කින් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ අයිස් කැට මූණේ ඇප්ලයි කිරීම මගින්. ඒ වගේම තමයි ඕපන් වෙලා තියෙන පෝසස් නැවත වසා ගන්නත් පුළුවන් වෙනවා මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක මගින්. මෙන්න මේ පියවර 3 මගින් අපිට පුළුවන් වෙනවා අවුවට පිච්චිලා තියෙන අපේ ස්කින් එක නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් නැවත අරන් එනකන් අදට ගිහින් එන්නම්. මතක් කරලා මගේ channel එකත් subscribe කරගෙන යන්න.